හරි. තවත් පොඩි පාස් පේපර්ස් MCQ එකක් තමයි හදන්න යන්නේ. මේක නව නිර්දේශය 2016 ආපු ප්‍රශ්නයක්. මේක MCQ අංක 15 විදිහට ඇවිත් තියෙන්නේ. මෙතන නුවරඑළිය නගරය ගැන තමයි අහන්නේ. හරිද? නුවරඑළිය නගරේ සීතලද මොකද වෙලා තියෙන්නේ කියලා තමයි අහන්නේ. හරිද? අපි බලමු මේක සමහර අය මේ අවුරුද්දේදී වරද්දගත්තයි කියන ගාණක්. අපි බලමු මේක හරියට කරන්නේ කොහොමද කියලා. මේකේ concept එකක් තියෙනවා. මේ වගේ පේපර් ප්‍රශ්නයක් ආයෙ එන්න පුළුවන්. මොකද දැන් මේක අමතක වෙලානේ 16 නේ 2000. එක්තරා දිනක නුවරඑළිය නගරයේ දිවා උෂ්ණත්වය සෙල්සියස් 16යිලු. හරි. නුවරඑළිය නගරයේ දවල් උෂ්ණත්වය සෙල්සියස් 16යිලු. සෙල්සියස් 16යිලු. හරි. රාත්‍රියේ උෂ්ණත්වය සෙල්සියස් 4යිලු. මේක දවල් මේක රෑ. හරි. හරි. දැන් අපෙන් අහනවා ගානේ අහන්නේ එදින නුවරඑළිය නගරයේ දිවා රාත්‍රී උෂ්ණත්ව අන්තරය කෙල්වින් වලින් කොච්චරද කියලා. හා. ඒ කියන්නේ දවල් උෂ්ණත්වයේ රෑ උෂ්ණත්වයේ අතර අන්තරය කියන්නේ මොකද්ද? ગેප් එක අඩු කිරීම කීයද කියලා. හරි. මේක අපි සෙල්සියස් වලින් හොයන්න පුළුවන් නේද මෙතනින් මේ? සෙල්සියස් දෙකක්මනේ තියෙන්නේ. හොයමු බලන්න. ඩෙල්ටා T. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස කී වගේ කියමුකෝ. කීයද? 16 ඍණ 4. කොච්චර උෂ්ණත්ව අන්තරයක් තියෙනවද? සෙල්සියස් 12ක උෂ්ණත්ව අන්තරයක් තියෙනවා. අහන්නේ කෙල්වින් වලින්. හරි. මෙන්න මෙතනදි තමයි සමහර අය හිර වෙන්නේ. හිතා ගන්න බැරුව ඉන්නවා. මොකද්ද කතන්දරේ? සෙල්සියස් උෂ්ණත්වය කෙල්වින් උෂ්ණත්වයට සමාන නැහැ. සෙල්සියස් උෂ්ණත්වය කෙල්වින් උෂ්ණත්වයට සමාන නැහැ. සෙල්සියස් උෂ්ණත්වය 273ක් එකතු කරාමනේ කෙල්වින් නගින්නේ. ඒක හරි. හැබැයි පුතෝ මෙන්න මේක මතක තියෙන්න ඕනේ. සෙල්සියස් උෂ්ණත්ව අන්තරයකුයි කෙල්වින් උෂ්ණත්ව අන්තරයකුයි එකිනෙකට සමානයි. හරිද? අන්න ඒක තමයි කට්ටියට මෙතන වැරදුනේ. කට්ටිය මේ 12 මෙතනට දාලා ආදිශ කරලා එහෙම උත්තරයක් ගත්තා. ඒ උත්තරේ තිබ්බ එකයි වැරදුනේ. මෙතන කතා කරන්නේ සෙල්සියස් උෂ්ණත්වයක් කෙල්වින් උෂ්ණත්වයක් කරන හැටි. ඒකෙදි 273 දාගන්න එක ඔයාලට කරන්න පුළුවන්. හැබැයි උෂ්ණත්ව අන්තරය ගනිද්දී සෙල්සියස් උෂ්ණත්ව අන්තරයක් කියන්නේ කෙල්වින් උෂ්ණත්ව අන්තරයක් කියන්නේ එකමයි. ඒ කියන්නේ සෙල්සියස් 12 කෙල්විනුත් 12ම තමයි. සෙල්සියස් 12ක උෂ්ණත්ව අන්තරයක් වස්තුවකට දෙනවා කියන්නේ ඒ උෂ්ණත්ව අන්තරය කෙල්වින් වලින් කිව්වත් කෙල්වින් 12යි උත්තරේ පළවෙනි එක ගන්න වෙන්නේ. හරිද? අන්න ඒකයි. මතක තියෙන්න ඕනේ කාරණේ මොකද්ද? සෙල්සියස් උෂ්ණත්වයක් කෙල්වින් උෂ්ණත්වයකට සමාන නැහැ 273ක් එකතු කරන්න ඕනේ. හැබැයි සෙල්සියස් උෂ්ණත්ව අන්තරයක් කෙල්වින් උෂ්ණත්ව අන්තරයකට සමානයි. මෙතන අන්තරය අහන්නේ අන්තරය සෙල්සියස් 12යි නම් කෙල්විනුත් 12යි. හරි. ඩෙල්ටා T සෙල්සියස් ඩෙල්ටා T කෙල්වින්. ඒ කියන්නේ සෙල්සියස් උෂ්ණත්ව අන්තරයක් කෙල්වින් උෂ්ණත්ව අන්තරයකට සමානයි. අන්න ඒකෙන් තමයි කට්ටියට වැඩේ වැරදුනේ. ඒතර මේකේ සෙල්සියස් උෂ්ණත්ව අන්තරය සෙල්සියස් 12ම තමයි. කෙල්වින් වලින් 12ම තමයි. මොකද උෂ්ණත්ව අන්තරයක් හින්දා. හරි. පළවෙනි උත්තරේ තමයි එන්නේ.